මේකෙදි මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ Play Store app එකට යන්න ඕන. ඊට පස්සේ disk digger කියලා මෙතන search bar එකේ type කරගන්න ඕන. ඊට පස්සේ search bar එකේ type කරලා search කරගන්නවා. ඊට පස්සේ දෙවෙනියට තියෙන option එක disk digger photo recover කියන එක මෙන්න මේ ආකාරයට ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ආකාරයට install කරගන්න ඕන disk digger photo recover කියන app එක ඔයාලගේ Android phone එකට ඇප් එක මේ ආකාරයට ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙතනින් ඕපන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට ඕපන් කරගන්නවා ඇප් එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් search for lost photo කියන මෙන්න මේ search bar එකේ තියෙන search කරන්න පුළුවන් ක්ලික් කරගෙන ඇප් එක මේ ආකාරයට අලුතින් ඉන්ස්ටෝල් කරගත්ත නිසා permission ඉල්ලනවා. ඊට පස්සේ go to setting කියන එකට ක්ලික් කරලා වෙලා අපි මෙතන allow permission කියන එක දෙනවා. මෙතනත් allow කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන සියලුම ෆොටෝ සහ ඩීලීට් කරපු ෆොටෝ මෙන්න විදිහට සර්ච් වෙනවා. මෙතනදී ඔයාලගේ මොබයිල් එකේ data on කරගෙන තියෙන්න ඕන. මෙන්න මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරලා ඉවරලා receive කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ කොහාටද ඉන්ස්ටෝල් වෙන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ මම එතන මැද තියෙන ඔප්ෂන් එක තෝරනවා. එතනදී මම කොහාටද මේක සේව් වෙන්න ඕන කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ use this folder කියලා මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ allow කියන එක දෙන්න ඕන. ඊට පස්සේ මේ ආකාරයට ඔයාලගේ මොබයිල් එකේ ඩිලීට් කරපු ෆොටෝ එක ඔයාගේ ඩිවයිස් එකේ සේව් වෙනවා.